මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය ඇතුලේ මේ රට ගැට ගහලා තියෙන තාක්කල් මේ වලින් එළියට එන්න බෑ. ලබන අවුරුද්දේ මාර්තු මාසෙ වෙනකොට මුල්‍ය අරමුදලත් එක්ක අපි තියෙන ගිවිසුම ඉවර වෙනවා. එතකොට දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ නිරෝගී තත්ත්වයකද ආර්ථිකමය වශයෙන් නිරෝගී තත්ත්වයකද ගිවිසුම ඉවර වෙනකොට මුල්‍ය අරමුදලට සමුදෙන්න. ඒ නිසා මුල්‍ය අරමුදල කලින්ටත් වඩා දරදඩු කොන්දේසි යටතේ නව ගිවිසුමකට මේ පාලන තන්ත්‍රය යටත් කරගන්නවා. ඒතකොට දැන් ඉදිරියේදී විදේශවත්කම් සංචිතය තව අඩුවීමේ ප්‍රවණතාවයක් මිසක් වැඩිවීමේ ප්‍රවණතාවයක් නැහැ. ඔබ හිතන විදිහට මේ ආර්ථිකයේ මේ තරම් කැළඹිලිකාරී තත්යකට පහළ වැටීමකට වැටෙන්න බලපාපු හේතු මොනවාද? ඔබ කියනවා ජාත්‍යන්තර තත්ත්වයකුත් නෙමෙයි පළවෙනි එක නන්දලාල් වීරසිංහ වග කියන්නේ මුල්‍ය අරමුදලට, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට නෙවෙයි. මහා බැංකුව අධිපතිතුමා පාලන තන්ත්‍ර දෙකක්. මහා බැංකුව මහා බැංකුව ස්වාධීන කර කිරීම වනාහි වෙනම ස්වපාලනයක් එතනට ඇති කර දීම. අනුර කුමාරගේ ආණ්ඩුවට අර මේ මහා බැංකුව අධිපතිගේ ආණ්ඩුව සමහර වෙලාවට පොඩ්ඩක් අවනත, සමහර වෙලාවට අවනත නැහැ. ඉතින් මුලින්ම මේ හුටපටේ බේර ගන්න ඕන. රට පාලනය කරන්න ඕන. ඊට අමතරව ඔබ දකින හේතු මොනවද මේ ආර්ථික අහිමියට? ඊට අමතරව ආණ්ඩුව මොකද්ද බලය අරන් මුල්‍ය අරමුදල කියන පදයට නටනවා ඇරෙන්න. දැන් හිට අනිද්දා ආයිත් තෙල් අතිශය විශාල මිලකින් ඉහළ දාන්න යන්නේ. විදුලිය ගාස්තු අතිශය විශාල මිලකින් ඉහළ දාන්න යන්නේ. එහෙම ඒ ටික ඉහළ දැම්මොත් තමයි IMF එකේ ඩොලර් මිලියන් 700 හම්බෙන්නේ. ඒ 700න් ඕනනම් තෙල් නැව් තුනක් ගේන්න පුළුවන් වෙයි. මොකද්ද මේකේ අවසාන ප්‍රතිඵලය? අවසාන ප්‍රතිඵලය දෙවන වතාවටත් 2028 දී දරුණු ලෙස බංකොලොත් වෙනවා. විශේෂයෙන්ම වෙළඳපළ ඉල්ලුම සැපයුම මත මේ ඩොලරේ අගේ තීරණය විය යුතුයි කියලා වර වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතාමත්ම පැහැදිලිව කියලා තිබෙනවා. මේක තමයි ආර්ථිකයකට පැවතිය යුතු තත්ත්වය. මොකද මේ විදිහට කෘතිමව රුපියල බලහත්කාරයෙන් එකතැන රඳවා ගැනීමේ ක්‍රියාවලිය අසමත් වෙච්ච බව, එය ආණ්ඩු පෙරලියකට හේතු වෙච්ච බව, රටට ඛණ්ඩ නැති වෙච්ච තත්වයකට පත් වෙච්ච බව, ඉන්ධන නැති වෙච්ච තත්වයකට පත් වෙච්ච බව අපි දන්නවා. ඒ බැරෑරුම් තත්වයට ආයෙත් සැරයක් අතවන්න තත්වයක් මේ නන්දලාල් වීරසිංහ මහත්මයා මේ කරන ක්‍රියාවලිය තුල පේන තියෙනවා. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? මෙහි අනිවාර්ය ප්‍රතිඵලය ඉතාමත්ම සරලයි. මේ සතියේදී අනිවාර්යයෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු වෙනවා. බැංකු පොලි ප්‍රමාණය, බැංකු පොලි අනුපාතය අනිවාර්යයෙන්ම මේ සතිය තුල ඉහළ යෑම වළක්වන්නට බෑ. ලංකාවේ ණය බර අඛණ්ඩව ඉතාමත්ම වේගයෙන් ඉහළ යන තත්වයක් තියෙනවා. 2024 නොවැම්බර් වල ඉඳගෙන 2025 අවසානයේ දක්වා ඒ කෙටි කාල සීමාව තුල රුපියල් බිලියන 1754කින් ලංකාවේ ණය සමස්ත ණය බර ඉහළ ගිහිලා තියෙනවා. රුපියල් බිලියන 1754කින් මාස 13ක 14ක ණය බර ඉහළ යෑම අපි දකින්නේ ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් විදිහට. එක පැත්තකින් මුදල් අච්චු ගහනවා වක්‍ර විදිහට, මුදල් සැපයුම පුළුල් කරනවා, නෝට්ටු අච්චු ගහනවා, ඒකෙන් ඩොලර් මිලදී ගන්න හදනවා. හැබැයි ඒ වුණාට මහ බැංකුවේ ඩොලර් තියෙන්නේ නැහැ. අනෙක් පැත්තට සංචිත වැඩි වෙලා නැහැ. අනෙක් පැත්තට ලංකාවේ ණය බර ඉහළ යමින් තියෙනවා. මේක විෂම චක්‍රයක් විදිහට එකක් පිටුපස එකක් පැමිණෙමින් තියෙනවා.